ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබව ආචාර කොට පිළිගන්නෙමි. මේ උදෑසන දෙවියන් වහන්සේගේ ප්‍රේමය කරුණාව ඔබ කරේ නිදහස් කර තිබේ. ස්වාමීන් වහන්සේ ඔබට ප්‍රේම කරන තැනන් වහන්සේ කරුණාව දයාව මඟ පෙන්වීම උන්වහන්සේ අපේ ජීවිත තුළ ක්‍රියා කරමින් සිටින ස්වාමීන් වහන්සේව සිටිනවා. ප්‍රේමවන්තයනි, ඔබගේ ජීවිතයට කුණාටු වේදනාකම් අමාරුකම් පැමිණි. ඇදහිල්ලේ රහස අත්තරින්න එපා. ඇදහිල්ලේ රහස තුළ ඔබගේ කිතුුණු ජීවිතයේ දෙවියන් වහන්සේ ඉදිරියේ මහත් බල සම්පන්න එකක් බව පරිවර්තනය කරගන්න නම් ඔබ ස්වාමීන් වහන්සේගේ වචනය කියන මට යාඥා කරන්න එවිට නුඹ නොදන්නා මාත් අමාරුදේ නුඹට කර පෙන්වමි කියලා. ඒක හැදෙයිල්ලේ රහසක්. ඒ වචනේ පොරොන්දු ඔබ අල්ලගන්න. ඔබගේ ජීවිතේ වෙනස් වෙන්න ඕනේ. මේ පොරොන්දුව මගේ ජීවිතේ දෙවියන් වහන්සේ බලවත් පණිවිඩයක් මට දීලා තිබෙනවා. මම බොහෝ කුණාටු වෙද්දී, ප්‍රශ්න එද්දී, අමාරුකම් එද්දී, වේදනාව එද්දී කුණාටුවෙන් බෑලා ගිය අවස්ථා වැඩි. හැබැයි කුණාටුවෙන් බැහැලා මගහැරලා ගිය වෙලාව පවා මම තවත් බැටුණා. මට ජීවිතේ ජය ගන්න බැරුව ගියා. ජීවිතේ ඒ කුණාටුවම නැවත මගේ පසුපස එන්න ගියා. හැබැයි මම දවසක් තීරණය කරා කුණාටුව මැද ඉට ගන්නවා මේ දේව වචනේ පොරොන්දු වලට. මොකද මට යාඥා කරන්න එවිට නුඹ නොදන්නා මා අමාරු දේ නුඹ තුළ ක්‍රියා කරන්න යන උන්වහන්සේ. ඒ කිතුණු ජීවිතය ඇතුලේ බලවත් දේ සිදුවීම උන්වහන්සේගේ වචනය තුළ ඉට ගන්නන. මොකද හේතුව දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන අපේ ජීවිතවල වල පුදුම දේ සිදු වෙන්න නම් උන්වහන්සේගේ කරුණාව උදෑසනින් උදෑසන අලුත් වෙනවා. ඉහළ ආසේ පහත පොළොවේ පුදුම දේ සිදුවනවා. ඉතින් උන්වහන්සේගේ කරුණාව තුල කුණාටුව මැද ඉට ගන්න ඕනේ. අපි නොදන්නා කමෙන් විවිධ කාරණාවන් විවිධ ප්‍රශ්න අපේ ජීවිතේ ගලාගෙන මේ කුණාටුව මැද යේසුස් වහන්සේ නොමැතුව අපට යන්න බෑ. ජේසුස් වහන්සේගේ ආදරය, යේසුස් වහන්සේගේ වචනය මඟ පෙන්වීම තුල තමයි ගමන් කරන්න පුළුවන්. මේ උදෑසන මම ඔබට කියන්නේ බයිබලයේ පොරොන්දුව තදින් අල්ලගන්න. පොරොන්දු අත්හරින්න එපා. ඔබට කුමන කුණාටුවක් එමුවත් ඒ කුණාටුව මැද ඔබ යේසුස් වහන්සේ තුළ ඉඳගෙන ඒ වචනය පොරොන්දු ඔබ නිතරම සිහි කරන්න, මෙනෙහි කරන්න. ඒ ගැන යාඥා කරන්න. කුණාටුවේ විවිධ ලෙස ඔබට අමාවි කුණාටු. මේ උදෑසන ඔබ නොහිතන පැති වලින් ඔබට විවිධ කුණාටු ප්‍රශ්න අඹාගෙන ඒවි. නමුත් ඔබගේ සැබෑ මැවුම්කාර දෙවියන් වහන්සේ තුළ ඔබගේ ජීවිතේ බාර දීලා තිබෙන්න ඕනේ. ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඒ එතෙන්ට ගොඩ වෙන්න. ඔබට අපහසුකම් ඇති, අමාරුකම් ඇති, ඒකට අත්දැකීමක් නැතිව ඇති. සමහර අත්දැකීම් ලබලා ඔබගේ ජීවිතේ කලකිරලා ඇති, වේදනාවට පත් වෙලා ඇති. ඒකට පිළිතුරක් නැහැ කියලා. නෑ, පිළිතුරක් තිබෙනවා. අදහන කල කිසි කෙනෙක් ලැජ්ජාවට පත්වන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය හැම කෙනෙක්ගේ ජීවිතය තුළ බලවත් දේ සිදු වෙනවා. ඒ අදහන්නට දීලා තියෙන ලකුණු අපේ ජීවිතේ තිබෙනවාද? අපිව උන්වහන්සේ අදහන කල ලැජ්ජාවට පත් කරන්නේ නැහැ. එහෙනම් අපේ මුළු හදවතෙන්, මුළු බුද්ධියෙන්, මුළු ශක්තියෙන් උන්වහන්සේගේ වචනේ පවිත්‍රකමට අපි ඇතුල් වෙන්න ඕනේ. ඒ පවිත්‍රකම අපේ ජීවිතේ ස්වාමීන් වහන්සේ අපට දීලා තිබෙන ඒ නියෝගය පවත්වන්නට අපිව මේ උදෑසන උන්වහන්සේ පෙළගස්වන්න ඕනේ. අපේ දුර්වලකම් ඇති මේ දුර්වලකම් ඔස්සේ දෙවියන් වහන්සේ එකින් එක ඉවත් වෙන පිණිස අපට උපකාරය වුණේ. සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් ඊනව සිටින අතර ඒ සෙනඟට උන්වහන්සේගේ ප්‍රේමය කරුණාව තිබෙනවා. අපි තවත් පව් නොකරන පිණිස උන්වහන්සේ ඉදිරියේ පව් කියලා අතරින් සෙනඟ බවට පරිවර්තන වෙන්න ඕනේ. එවිටයි අපිට කුණාටුව විවිධ ලෙස අමාගෙන එද්දී ඒ කුණාටුව තේරුම් ගන්න බැරුව සිර වෙච්ච තැන්වල ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය, ස්වාමීන් වහන්සේගේ කරුණාව, ස්වාමීන් වහන්සේගේ ශුද්ධකම ඒ අලංකරණ අපිව වසා ගන්න. පැහැදිලි ඔබට කියනවා උන්වහන්සේගේ ලේවල රැකවරණය අපේ ජීවිතේ පවුල මත නිදහස් කරනවා. උදෑසන ඔබගේ ජීවිතයට බලපෑමක් ඇති. ඔබගේ ජීවිතේ කඩාවැටෙලා ඇති. යාඥා කරගන්න බැරුව ඔබ ගොල් වෙලා ඇති. ඔබගේ ප්‍රශ්නේ කාටද කියාගන්න කියලා විශ්වාසවන්ත කෙනෙක් ඔබට අමතකද? ජේසුස් තරම් විශ්වාසවන්ත කෙනෙක් මේ පොළවේ අපිට මුණ ගැහෙන්නේ නැහැ ප්‍රේමවන්තනි. අපිට උන්වහන්සේගේ මාවතේ ඒ කරුණාව තුළ, ඒ දයාව තුළ ගමන් කරන්න අපේ ජීවිතය තුළ උන්වහන්සේ පුදුම දේ ක්‍රියා කරන්න යනවා. ඒ තමයි ඔබගේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ක්‍රිස්තුස් වහන්සේ සැදී පැහැදී සිටින උන්වහන්සේ. මේ උදෑසන ඔබ කරේ මේ යාඥාව, මේ දේ වචන එන විට
මමත් යම් කුණාටුවට යම් ප්‍රශ්නවලට මුහුණ දෙමින් ඉන්නවා. හැබැයි ඒ ගැන මට පේන්නේ නැහැ. නමුත් ඒ ගැන මම දන්නවා. හැබැයි මම දන්නවා විසඳුම් කරුවා මගේ ළඟ ඉන්නවා. ඒ සැබෑ ගැලවුම් කරු දෙවියන් වහන්සේ. උන්වහන්සේ කියන මට යාඥා කරපන්. එවිට නුඹ නොදන්නා මහත් අමාරු දේ නුඹට කර පෙන්නුමි කියන මේ පදේ යාඥාවෙන් අල්ලගන්න. අවුරුදු 23ක ජීවිතේ කාලේ මේ බයිබල් පොරොන්දු අල්ලගෙන දෙවියන් වහන්සේගේ ගමනේ දෙවියන් වහන්සේ දුන්නු පොරොන්දු අල්ලගෙන එන්නට උන්වහන්සේගේ කරුණාව මට ලබා දී තිබෙනවා. ඔබත් දේ වචනේ පොරොන්දු සී කරන්න. ඒක අල්ලගන්න. ඒක තතින් ඔබගේ ජීවිතේ විශ්වාස කරන්න. ඒක බලවත් දේ සිදු වෙන්න යනවා. ඒ බලවත් දේ ඔබට අද ඊටද කියලා නෙමෙයි. දැන් ඔබ අදහන කල ඔබගේ ජීවිතේක වෙන බව ඔබ විශ්වාස කරනකොට ඔබගේ ජීවිතේ නිදහස් ලැබෙන්න යනවා. ජීවිතවල මිනිස්සුන්ට නොහිතන කුණාටුව මැද බිරවේ. ඒ නොහිතන කුණාටුව මැදදී ඔබගේ ජීවිතේ නිදහස් වෙන්න ඕනේ. අපේ ජීවිතවල නිදහස් වෙන්න ඕනේ. අපේ ජීවිතවල වල සැබෑ බැමි නිදහස් වෙන්න. අපේ පාපය උන්වහන්සේ ඉදිරියේ කියලා අපි සාමුලින් නිදහස් වෙන්න ඕනේ. අපිට දෙවියන් වහන්සේ ඉදිරියේ එන්නා වූ බොහෝ පරීක්ෂාවන් අමාරුකම් මැද්දේ අපේ කිතුණු ජීවිතේ ජය ගන්න පුළුවන්කම ලැබෙන පිණිස සුද්ධාත්මයන් වහන්සේ අපිට මඟ පෙන්වන්නට ඕනේ. එහෙම නොවැතිනම් යන්න බෑ. මේ උදෑසන අපි යාඥා කරන්නට යන උන්වහන්සේගේ නාමයෙන්. ඒකයි මම කිව්ව කුණාටුව මැද ඉට ගන්න. කුණාටුව අතරින්නේ. කුණාටුව මැද ඉටගෙන යේසුස් වහන්සේව අල්ලා ගන්න. ඒ වචනේ අල්ලා ගන්න. උන්වහන්සේට මට යාඥා කරන්න එවිට නුඹ නොදන්නා මාත් අමාරු දේ නුඹට කර පෙන්වමි කියන මේ දේ වචනේ බයිබල් පදේ ඔබ තදින් අල්ලා ගන්න. එවිට ඔබගේ ජීවිතේ සැබෑ වහල්කම නිදාස් වෙන්න යනවා. ඔබ මේ උදෑසන අධික ණය බරට ඉරවෙලා ඇති. අධික පොලියට ඔබ මේ මොහොතේ මුදල් රැගෙන ඇති. ඉතින් ඔබට ඒක ගෙවන්න බැරුව ඇති. ඔබ වහන වලට ගෙවීම් කරන්න ඕනේ ඇති. ඉතින් මේ මොහොතේ ඔබගේ ආර්ථිකය යම් තැනක කඩා වැටලා තිබෙනවද? ඔබ දේව වචනේ පොරොන්දු අල්ලගන්න. ස්වාමීනි මම ආයිතු ලෙස මගේ ජීවිතයේ බොහෝ කාරණාවලින් යෙදී සිටියා. නමුත් මම අද කුණාටුවක් මැද සිර වෙලා මට මේකෙන් ඉදිරියට යන්නට බැරුව තිබෙනවා. නමුත් මට නොපෙනෙන මාව කලඹමින් මගේ සිතේ සතුට නැති වෙමින් මේ මොහොතේ තිබෙනවා. මම යාඥා කරනවා පියාණනි මේ තත්ත්වයේ ඉන්න අයගේ ජීවිතේ නාසරයේ යේසුස් වහන්සේගේ කරුණ කොටගෙන ඒ අයගේ ජීවිත නිදහස් වෙන්න ඕන මේ උදෑසන නිදහස් වෙන්න ඕනේ. ස්වාමීනි ඔබගේ ප්‍රේමවන්ත කරුණාවේ ආලේපේ මනුෂ්‍යයන්ගේ ජීවිතෙන් නිදහස් වෙන්න ඕනේ. ස්වාමීනි බේබදුකම ඇති. ස්වාමීනි නිවස තුල සමාදානය නැතුව ඇති. දරුවෝ සමග අසමගියෙන් නැති. ස්වාමීනි මේ මොහොතේ අසල්වාසී සමග විවිධ ගැටලු ඇති කරගෙන ඇති. මේවැනි වාල්කම් වලින් ඔවුන්ගේ ජීවිත නිදහස් වෙන්න ඕනේ. ජේසුස් වහන්සේගේ බලවත් වූ අස්තේ කරුණු කොටගෙන මේ උදෑසන නිදහස් වෙන්න ඕනේ. ස්වාමින් වහන්සේ පවුල තුල සමගිය නැති වෙමින් ඇති. ඒ දේවල් නොයන පිණිස කරුණාව තබාගන්න කියලා අපි යාඥා කරනවා. ස්වාමීන් අපි යාඥා කරන සමහර පවුල්වල දික්කසාදීන් දරුවන් අතෑරියම් මෙවැනි දේවල් සිදු වෙනවා. නාසර යේසුස් වහන්සේගේ නාමයෙන් කරුණු කොටගෙන අපි යාඥා කරන මෙවැනි කාරණා ජේසුස් වහන්සේගේ ලේ වලින් නිදහස් වෙන්න ඕනේ. පියාණනි එකතු කරේ ඔබයි. කිසිවෙකුට වෙන් කරන්නට බෑ. ඔබ එකතු කරපු කිසි පවුලක් වෙන් කරන්නට බෑ. ඔබගේ කරුණාව ආශිර්වාද සුවය තබන්න කියලා අපි යාඥා කරනම පවුල වලට ස්වාමින් වහන්සේ. පියාණනි යම් කෙනෙක්ගේ ජීවිතේ යම් ආකාරයෙන් ස්වාමින් වහන්සේ ඔහුට විවෘත වෙන්නට බැරුව සිර වෙලා තිබෙනවද? අවංකකමෙන් ඔහුට ඔබ වහන්සේ ඉදිරියට එන්න බැරුව පය පැකිලෙමින් හදවත දොස් කියමින් ඔහු ලත වෙමින් ඉන්නවද? මේ උදෑසන ඔහුගේ ජීවිතේ යේසුස් වහන්සේගේ ලේ වලින් නිදහස් වෙන්න කියලා මං අණ කරනවා. ජේසුනේ සැබෑකමේ ආත්මෙන් ලං වෙලා ඔබ ඉදිරියේ යාඥා කරන පිණිස ඔහුගේ මුඛේ විවෘත කරන පිණිස ඔබගේ ක්‍රියාවේ ආත්ම නිදහස් කළ මැන විවිධ කුණාටු විවිධ අමාරුකම් විවිධ දේවල් මත ඔවුන්ගේ ජීවිතේ පසුබෑම් ලක් වෙලා තිබෙනවද? සුද්ධාත්මයනි මේ මොහොතේ උන්ට වහන්සේ ක්‍රියා කරන සමහරට ස්වාමිනී නිවස අදාගෙන යන්න බැරුව ස්වාමින් වහන්සේ ඔවුන් සිරවී තිබෙනවද? ඒ අයගේ ජීවිතවලට වහන්සේ පුදුම දේ ක්‍රියා කරන්න ආස්කමේ දෙවියන් වහන්සේ මේ මොහොතේ මේ යාත්‍රා වසන වෙලාවේ ඔබගේ ක්‍රියාවේ ආත්මයන් තුළ නිදහස් කළ මැනව. අබ්බා පියාණනි ආදර දෙවියන් වහන්සේ ගැලවුම් කරුතුමනි සුද්ධාත්මයන් වහන්සේ දැන් මේ යාත්‍රා කරපු සියලු දෙනාගේ ජීවිත මත ඔබගේ ක්‍රියාව නිදහස් කළ මැනව. ආත්මයන්නි දැන් ඔබ ක්‍රියා කළ මැනව. ඔබගේ ක්‍රියාව තරම් ඔබගේ ප්‍රේමය තරම් කිසිවක් නැහැ ස්වාමින් වහන්සේ. දරා ගන්නට ඔබ වහන්සේගේ බලය ඔබ වහන්සේගේ කරුණාව මේ සෙනග මත ඔබ නිදහස් කළ මැනව ස්වාමිනි.
අසන සෑම දෙනා මත නිදහස් කළ මැනව. ශුද්ධාත්මයන් වහන්සේගේ වරප්‍රසාද, ශුද්ධාත්මයන් වහන්සේගේ කරුණාව මේ හැම කෙනෙක්ගේ නිවසල ස්වාමීනි නිදහස් වූ මැනව. ඔබගේ ක්‍රියාව තැබුව මැනව. ඔබගේ බලවත් ප්‍රේමය, බලවත් කරුණාව, බලවත් ජීවනය ඔබ වහන්සේගේ මේ දහසන නිදහස් කරන්න ඔවුන්ට ඔබට දැනෙන පිණිස, ඔවුන්ට ලංවෙන පිණිස ඒ තිබෙන බාධාවන් තුළින් ඔවුන් නිදහස් කළ මැනව. නාසරේය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අනර්ඝ නාමයෙන්මය. ආමේන්.